what I just said. F1 වල හෙල්ලෙන්නේ නැති වාහනයකට හුලං ගහන මිලියන ගණක් වියදම් කරන්න කොහොමද කියලා දන්නවනම් මේ වීඩියෝ එක බලන්න එපා. F1 වල වින් ටනල් එක කියන්නේ මොකක්ද? F1 වල හැම ටීම් එකකටම තියෙනවා වින් ටනල් කියලා එකක්. ඒක හදලා තියෙන්නේ ලොකු උමගක් විදිහට යෝධ ෆෑන් එකක් දාලා. මේකෙන් කරන්නේ එරෝඩයිනමික්ස් ටෙස්ට් කරන එක. සමහර ටීම්ස් වලට ඒගොල්ලෝගේ වින් ටනල්ස් තියෙනවා. සමහර අය පරණ කාලේ වින් ටනල්ස් යූස් කරනවා. සමහර ටීම්ස් අර ලොකු ටීම්ස් වල වින් ටනල්ස් ෂෙයා කරනවා. මේ ටනල් එකේ පැයට කිලෝමීටර් 320ක වේගයෙන් තමයි හුලං හමන්නේ. මේගොල්ලෝ ස්කේල් මොඩල් එකක් තමයි මේ ටනල් එක ඇතුලේ තියලා තියෙන්නේ. ඒ කියන්නේ actual F1 කාර් එක size එකෙන් 60% වෙන විදිහට තමයි ඒගොල්ලෝ මේ ස්කේල් එක හදලා ඇතුලේ තියලා තියෙන්නේ. එතකොට මේ ස්කේල් එක තියෙන බෙල්ට් එක track conditions වලට සමාන වෙන්න තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. එතකොට realistically ඒගොල්ලන්ට track condition එකත් sensor කරගන්න පුළුවන් හින්දා. ඊට අමතරව මේගොල්ලෝ smoke, oil droplets, data sensors මේ හැම එකක්ම use කරලා තමයි airflow එකේ ඉඳලා හැම aerodynamic එකක්ම ඒගොල්ලෝ analyze කරන්නේ. Here's the catch. Wind tunnel වල testing කරලා ගන්න data වල accuracy එක මත තමයි car එකේ more downforce, less drag, better balance කියන හැම එකක්ම depend වෙන්නේ. ඒගොල්ලෝගේ track එකේ තියෙන car එකේ testing කරනකොට ඒක okay නම් then they have a winning championship car. If not ඒ කියන්නේ car එක කෙලින්ම down the පල්ලං ගිහලා ඉවරයි. ඒගොල්ලන්ට යන්න ඕනේ අපෝ wind tunnel testing වලට. But පොඩි කොසක් ඒකේ තියෙනවා. ඔන්න ඔතනදී තමයි teams වල wind tunnel timing කියන එක වැදගත් වෙන්නේ. ඇයි මොකද ඔයාට wind tunnel එකේ ගොඩක් time එක තියෙනවා නම් that's actually a very good advantage. දැන් මේ wind tunnel වල testing time කවුද limit කරන්නේ? FIA එකේ. ඒක FIA එකේ limit කරන්නේ මෙන්න මෙහෙමයි. අසාධාරණයක් වෙන්නේ නැති විදිහට first place ගත්තොත් ඔයාට time එක අඩුයි. last place ගත්තොත් ඔයාට time එක වැඩි. ඒ කියන්නේ first place එකට 70ක්, පස්වෙනි ස්ථානයට 90යි, 10වෙනි ස්ථානයේ ඒ කියන්නේ half එකට 115ක්. ඒ විදිහට තමයි මේ timing වැඩි වෙන්නේ. මේ timing වැඩි වෙලා ඇයි half වගේ team එකකට wind tunnel testing කරගෙන car එකක් හරියට හදාගන්න බැරි? Honestly wind tunnel testing කියන්නේ ගිනි ගානක වියදමක් යන වැඩක්. එක ටෙස්ටිං එකකට ඩොලර් 20000ක් 50000ක් අතර ගාණක් වියදම් වෙනවා. එතකොට ලොකු ටීම්ස් ඒ කියන්නේ Ferrari, Mercedes ඒගොල්ලෝගේ wind tunnels තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ඒක එච්චර ලොකුවට බලපාන්නේ නැහැ. නමුත් Haas වගේ ටීම් එකකට මේක ලොකුවට බලපානවා. මේ තීර රසනෙත් එක්ක wind tunnel එකක් අපේ ගෙදර තිබ්බනම් ඊට වඩා හොඳයි කියලා හිතෙනවා. හැබැයි මේ වගේ තවත් වීඩියෝස් බලන්න ඕන නම් අපි ෆලෝ කරන්න.